ඥානසේ කිව්ව දුකක් කියලා. එහෙනම් මේ හැම මොහොතකම මේ සිදුවීම නිසා මේ හැම මොහොතක්ම දුකට භාජනය වෙනවා. ශරීරයත් එහෙමයි මේ දේවල් එහෙමයි. ඊළඟට පින්නතුනි මෙන්න මේ ස්වභාවය කාටවත් ලෝකේ වෙනස් කරන්න බෑ. 17ක් තියෙන කෙනා 18ක් ජීවත් කරන ඖෂධයකුත් නැහැ. 16න් මරන්න පුළුවන් జగතෙකුත් නැහැ. එහෙනම් මෙයාට වසඟ කරගන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. අන්න ඒ ස්වභාවයෙන් කිව්වා මෙන්න මේ ධර්මතාවය අනාත්මයි. මොකද්ද? පාලියෙන් කිව්වා අනාත්මයි. කියන්නේ වසඟ කරන්න බෑ. හිතූ දේ කරන්න පුළුවන් කම නෑ. ඒක අපි ගලපනවා ලොකු කාලවලට. උදාහරණයක් වශයෙන් අපිට ව්‍යසනයක් වුණා අපි කියනවා ඕක වෙන්න තියුණු දෙයක්. ඕක නැති කරන්න පුළුවන් කාටවත් අනාත්මයි කියනවා. ඇත්තටම හැම මොහොතක්ම අනාත්ම ධර්මතාවයෙන් පිළී යනවා. අපි මේ අනාත්ම ධර්මතාව ගොඩක එකතුවක් තමයි අපි මේ S2කට දාලා අපි කියන්නේ කටින්. එතකොට ඇත්තටම අනාත්ම ධර්මතාවය කොයි වෙලාවෙත් තියෙන්නේ? මේ හැම මොහොතකදීම තියෙනවා. මේ හැම මොහොතකදීම වෙනස් වීම පවතිනවා. මේ හැම මොහොතකදීම එහෙනම් දුක්ඛ ස්වභාවය තියෙනවා. තේරුණානේ? ඒක හැම මොහොතක්. ඒ දුක්ඛ ආර්ය සත්‍ය මේ හැම මොහොතකට පොදු. එහෙනම් මේ මුළු විශ්වයම හැම මොහොතකදී මොකද වෙන්නේ? මේ ස්වභාවයෙන් පෙළෙනවා. අන්න ඒ නිසා කියනවා දෙව්වරු ඉපදුනා, බ්‍රහ්මය ඉපදුනා, බුදුවරු කියනවා මට කියන්න බෑ ඔයගොල්ලෝ සැප විඳිනවා කියලා. ඇයි මන් දකින්නේ මෙන්න මේ ස්වභාවය. තේරුණානේ? ඔන්න ওই ටිකත් මතක තියාගන්න මුලින් කීම මතක් කර දෙයක්. ඊට පස්සේ ප්‍රශ්නය තමයි අවකාශය පිළිබඳව. මෙන්න මෙයා උපදින්නේ කොහෙද කිව්වේ? අවකාශයේ. අවකාශය කියලා කියන්නේ හිස් ස්වභාවයක්, තුච්ඡ ස්වභාවයක්. කිසි දෙයක් නැති ස්වභාවයකට විශාල දෙයකට කියනවා අජට ආකාශය කියලා. විශාල හිස් පරාසයක්. එතකොට නමුත් අන්නේ අවකාශය කියන එක නෙවෙයි මෙතෙන්දී ඒ විශාල අජට ආකාශය නෙවෙයි මෙයත් එක්ක කතා කරන්නේ. පරිච්ඡේද අවකාශය. මොන අවකාශයේද? පරිච්ඡේද අවකාශය. පරිච්ඡේද අවකාශය කියන්නේ දැන් මෙයා උපදිනවනේ. අර ධර්මතාවට උපදිනවනේ. ඒ උපදුනාට පස්සේ මෙයාට කඩන්න බැරි බිඳින්න බැරි කිව්වනම් මේකේ තව එකක් ගිහිල්ලා මෙයාගේම එකක් ගුලි වෙනවද? නෑ මේ ස්වභාවය නෑ. මෙන්න මේ දෙන්නේ අවකාශයේ මෙන්න මේ විදියට එකතු වෙනවා. එකතු වීම අතර තියෙනවා පොඩි ස්පේස් එකක්. දැන් මේ ඇඟිලි දෙක එහෙම තියෙනවනේ මේ දෙක අතර තියෙනවා පොඩි ස්පේස් එකක්. ඒක නිසානේ මෙහෙම ගලවන්න පුළුවන්. තේරුණාද? අන්නේ ස්පේස් එකට තමයි කියන්නේ පරිච්ඡේද අවකාශය කියලා. අපි මේකේ මෙන්න මේ ස්වභාවය තමයි අභිධර්මයේදී මේ ධර්මතා හඳුනන්න ගන්න. එතකොට පින්නතුනි මෙන්න මේ එකිනෙකට තියෙන සත්‍යතාවයන් මෙන්න මේ විදියට අවකාශය එකතු වෙනවා. එකතු වෙන හැම දෙකක් අතරෙම මොකද්ද තියෙන්නේ? පරිච්ඡේද අවකාශයක් තියෙනවා. තේරුණානේ? උදාහරණයක් වශයෙන් කියන්න මේ වැඩකුත් නෑ පින්නතුනි. ඉලෙක්ට්‍රෝන දෙකක් අතරත් මේ පරිච්ඡේද අවකාශයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. තේරෙනවද? දැන් ඊළඟට තියෙනනේ ෆෝටෝන. ඒ ෆෝටෝනේ තියෙනවලු කොක්ස් 3ක්. හරිද? ඒ දෙකක් අතරත් ඒගොල්ලෝ කියන ස්පේස් එකක් තියෙනවා. මේවා පිළිබඳව ඇහෙන්වත් බලන්න බැරි ස්වභාවයන්නේ. මෙන්න මේවත් හැදිලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවවලින්. තේරුණානේ? එතකොට මෙන්න මේ අවකාශයේ මෙන්න මේ විදියට පඨවි එකක මේ 8 දෙනා හිටියට එකක පඨවි ධාතුව වැඩි. මොකද්ද වැඩි? පඨවි ධාතුව වැඩි. සුද්ධාෂ්ටක මේ විදිහේ පරිච්ඡේද අවකාශයෙන් යුක්තව අවකාශය එකතු වෙනවා. එකතු වෙනවා. එතකොට ඒකේ පටවිය වැඩි. එහෙනම් මොකද්ද පෙන්වන්නේ? තද ගතිය එයා පෙන්වනවා. උදාහරණයක් වශයෙන් මේ වීදුරුව. මේ වීදුරුවේ තද ගතිය වැඩි යල්ලුවම. නේ? එහෙනම් මේ පරිච්ඡේද අවකාශයේ මේ කියන්නේ පටවි ධාතුව සංයුතිය වැඩි සුද්ධාෂ්ටක අවකාශ එකතු වීමක් මේ තියෙන්නේ. අන්න එහෙම එකතු වෙලා මෙයාලා බිහි කරනව මොනවද? රූප නිර්මාණය කරනවා. මොකද්ද නිර්මාණය කරන්නේ? රූප නිර්මාණය කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් එතකොට පලාමිටියක් කියන්නේ මොකද්ද? පරිච්ඡේද අවකාශයේ ඇදිච්ච රූපයක්. ඔබ පිහියක් අරගෙන පලා කපනවා කිව්වම මොකද වෙන්නේ? නෑ මේ පරිච්ඡේද අවකාශයෙන් ගැලවිලා යනවා. අවකාශ ස්පේස් එක වැඩි වෙනවා ඒක වෙන්නේ. නැත්තම් මේවා කඩන්න බැරි නම් බිඳින්න බැරි නම් මේක දෙකට කැපෙන්නේ නෑනේ කවදාවත්. මොකද්ද වෙන්නේ? මේ ස්පේස් එක දුරස් වෙනවා. උදාහරණයක් කියන ওইතරම් ඝනව තියෙන යකඩවල පවා මොකද කරන්නේ? දෙකට කපලා දානවා. මොකද්ද? අර යකඩ අතර තියෙන පරිච්ඡේද අවකාශය වැඩි කරනවා. මොකකින් හරි ද්‍රව්‍යයකින්. එහෙනම් ලෝකේ කපනවා කොටනවා කියලා දෙයක් නැහැ. මොකද්ද වෙන්නේ? අවකාශ වලින් ගැලවී යනවා කියන ස්වභාවයක් තියෙනවා. ලෝකේ තියෙන ඕනම ඝන ද්‍රව්‍යයක් දෙකට කඩලා දානවානේ. යකඩ ඊට වඩා රඹ තත්තරන් එනම් ප්ලැටිනම් එච්චර තද වස්තු පවා දෙකට කඩන්නේ ඒවත් පවා හැදිලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අවකාශය තියාගෙන. තේරුණානේ? ඊට පස්සේ තව වස්තුවක් තියෙනවා ආපෝ ධාතු සංයුතිය වැඩි. මේ විදිහට ආපෝ ධාතු ස්වභාවය වැඩි වෙලා අවකාශය එකතු වෙනවා. අන්න ඒක යාගේ පෙන්වන්නේ මොකද්ද? වැగిරෙන ගතිය පෙන්වනවා. උදාහරණයක් මේ වීදුරුවට දාන ජලය. එතකොට ඒ රූප පිණ්ඩය ඒක මොකද්ද වැඩි? ඒ සුද්ධාෂ්ටකවල මෙයා වැඩි.
තේරුණානේ? ඔන්න ඔය විදිහට තමයි මුළු විශ්වය පුරාම එකිනෙකින් වෙනස් වූ රූප නිර්මාණය වෙන්නේ. ඉතින් උදාහරණයක් වශයෙන් මේක ප්‍රතිශතය 100 මේවා නම් හිතන්න ඕනේ මම දල වශයෙන් කියන්නේ නිකන් හිතන ඒවා මේ. මේක 100ට 100ක් සම්මුතිය තියෙනවා. එතකොට මේ පටවි ධාතුව 199 අනිත් හත් දෙනා 100ට එකේ පැතිරලා ගියොත් රූප කීයද ලෝක විශ්වයේ නිර්මාණය වෙන්න පුළුවන්? 100යිනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් බිහි වෙනවා. මේවා දශමයට කැඩිලා 99.999 ඉතුරු සම්මුතිය. එතකොට 99.98 ඉතුරු සම්මුතිය. ওই විදිහට පින්නද අනන්ත අප්‍රමාණ විශ්වයේ රූප බිහි වෙන්න පුළුවන්. ගණනක් කියන්න බෑ රූපවල. තේරුණානේ? එතකොට පින්නතුනේ ඔන්න ඔහම ස්වභාවයක් තියෙනවා. නමුත් මේ ඔක්කොම කියලා දුන්නා නෙවෙයි. දැන් මෙච්චර හොඳට මුල් ටිකේ තේරුම් නැතුව ඇතිනේ අද කියන තරම් මේ ඔක්කොම කියා දෙන්න බෑ. ඒක වගේ තාම මහා ධර්මතා ගොඩක් මනසේ කැකෑරෙනවා කියා දෙන්න වචන මදිව. ඊට පස්සේ පින්නතුනේ මෙන්න මේ ස්වභාවයෙන් නයි අපේ ශරීරය දැන් හැදිලා තියෙන්නේ. මුළු මේ ශරීරයම හැදිලා තියෙන්නේ මොකකින්ද? ඔන්න ඔය විදියට මේ අවකාශ ධාතුව එකතු වෙලා. මේවා දැන් 8යි. මේ 8යි. හරිද? මේවා 8 දැන් මෙහෙම මේ හැඩයකට දැන් මෙහෙම අපි හැදිලා තියෙනවානේ. එතකොට පින්නතුණි මේ දැන් මහා මේ එතකොට මේ අපේ ඔළුව විතර ගත්තොත් බිලියනයක් ට්‍රිලියනයක්ද මේගොල්ලෝ තියෙන්නේ. එක පරමාණුක එක ඇටම් එකක මේක බිලියන ට්‍රිලියන ගානට වඩා මේගොල්ලෝ ඉන්නවා. එතකොට අපේ ඔළුවක් කොච්චරද කිය හිත පරමාණු කොච්චරද? එතකොට පින්නතුණි මේ ඔළුවක් මේ එකක් ගත්තොත් එයාගේ ආයුෂ කීයද? චිත්තක්ෂණ 17යි. එහෙනම් අපේ ඔළුවම හැමතිස්සෙම මොකද වෙන්නේ අවකාශේ? උපදිනවා නිරුද්ධ වෙනවා. ඒත් නමුත් අපිට ඒ ස්වභාවය පේන්නේ. ඇයි මෙතන පින්නතුනි අපි දල වශයෙන් කියමු බිලියනයක් නිරුද්ධ වෙනවා එයාගේ ආයුෂ ගෙවල දාලා. නමුත් මෙතන තියෙනවා තව විවිධ ආයුෂ තියෙන සුද්දාෂ්ටක. 16ක් ආයුෂ තියෙන ඒවා කියන එයා තා එකක් කෑ ජීවත් වෙන්න බෑ. එකක් ආයුෂ තියෙනවා කියන මෙයා නිරුද්ධ වුණාට පස්සේ උපදින ඒවා තියෙනවා. ඒ නිසා මෙයා ඝණයක් වශයෙන් ලෝකයට පේන්නේ. මොකද්ද පේන්නේ? ඇත්තටම මෙහෙම මූණක් තියෙයි කියලා පේනවා. නමුත් හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? මුහුණ තිලක්ෂණයට භාජනය වෙනවා. අර මෙච්චර තේරුම් ගැතුව කියන්න බැරි නම් මුහුණ හැම මොහොතම තිලක්ෂණයට භාජනය වෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. මෙන්න මේකට කියනවා සම්තිති ගණයක්. සම්තිතියක් විදියට තියෙනකොට මෙයා එහෙම පේන්නේ නැහැ. ඊට පස්සේ එයින් පරිබාහිරට ගිහලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියන හිත එකඟ කරගන්න. මොකද්ද කියන්නේ? නිතරම කියන සමාධියක් වඩන්න මහණෙනි. හිත තියුණු වෙනකොට දියුණු වෙනකොට මෙන්න මේ මූණ මොකක් වගේද පේන්නේ? පණු හැලියක් නලියනවා වගේ. පණු හැලියක් වගේ මේ ඔක්කොම නලියනවා. මෙයා මේ නිරුද්ධ වෙන වේගය පේනව නෙවෙයි යම් ස්වභාවයක් තියෙනවා කියලා පේනවා. ඒක නිසා වනේ බුදුරජාණන් වහන්සේ කියන කය කෙරේ නිතරම 100න් ඉන්න කියනවා. ඇයි මේ? කයේ මේ සිදුවීම වෙනවා. එතකොට තව දුරටත් ඒ හිත දියුණු වෙනහම තියුණු වුණාම පින්නතුනේ ඒක විදුලියක් වේගෙන් පේන්න ගන්න. මුහුණ විදුලියක් වේගෙන් ඇති වෙනව නැති වෙනව. දැන් මේ ඝන ස්වභාවයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනේ මොකද වෙන්නේ? උදාහරණයක් කියන්න. ඔන්න අපි ආදරය කරන ගෑල් ළමයෙක් ඉන්නවා. නැත්නම් පිරිමි ළමයෙක් ඉන්නවා කියලා හිතන්න. මෙයා එන එක කෙල්ලෝ එක කොල්ලෝ යන එක අපි දැනගන්න දවසක. එතකොට අපිට මෙයා එපා වෙනවද ඕන වෙනවද? එයා එපා වෙනවද ඕන? එයා ඕන ඒක දැනගත්තු ගමන් ඒක දැකගත්තු ගමන් එපා වීම එතනම සිද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවය ඔබේ මනසේ ප්‍රඥාලෝකයෙන් දැක්කට පස්සේ මේක අයින් කරන්නේ නැහැ. අයින් වෙනවා පින්නතුනි. අන්න ඒ තාක්කල් ඔබට තණ්හාවෙන් නිදහස් වෙන්න බෑ. මේක මේ මූලික ස්පීඩ් එකට යන්න බෑ. නමුත් භාගයක් දුරට යනකොට මෙයාගේ වෙනස පේනවම හිත තණ්හාවෙන් ගැලවෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වචනයක් කියනවා විරාගා විමුච්ඡති. මොකද වෙන්නේ? නොඇලී යනවා. නොඇලී ගියාම නිදහස් වෙනවා කියනවා. තේරෙනවද? නිදහස් වුණා කියලා දැනගන්නවා කියනවා. එතකොට පින්නතුනේ මේක ඉගෙන ගැනීම හැම මොහොතම කුසලයක්. හැබැයි ඉගෙන ගත්තා කියලා ඔබට මගපල ලැබලා දෙනවා කියලා ක්‍රෙඩිට් දෙන්න බෑ. ඒක ඔබම වීරයෙන් කරගත්තු දෙයක්. හැබැයි මෙහෙමයි. යමක් නොදන්නවා ඉන්නවට වඩා යමක් පිළිබඳව දැනගෙන හිටියම වටිනවා. ඒක බුදුරජාණන් වහන්සේත් අගය කරපු දෙයක්. ඔන්න ඕකට තමයි අපි යන්නේ. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ මොකද නිතරම කියන්නේ ධර්ම දේශනාවල සාමින්නාද. කය ගැන 100න් ඉන්නලු. වේදනාව ගැන 100න් ඉන්නලු. හිත ගැන 100න් ඉන්නලු. ඇයි මේ? මෙන්න මේ ස්වභාවය අල්ල ගන්න පින්නතුන. තේරෙනවද? එතකොට මේ මුළු බොඩි එකම හැම වෙලාවෙම තිලක්ෂණයට භාජනය වෙනවා. එතකොට හැම මොහොතම මෙහා තිලක්ෂණයට භාජනය වෙනකොට ඒකේ ප්‍රතිඵල එනවා. මොකද වෙන්නේ? ප්‍රතිඵල පේනවා. එක්ක ගෙඩි හට ගන්නවා. එක්ක වන හට ගන්නවා. එක්ක කසන්න හට ගන්නවා. එක්ක මේ මස් කෑලි ගැලවිලා යනවා. අන්න මොකද උනේ? වයසට ගියේ හැම මොහොතකම ඒ ප්‍රතිඵල තමයි අපි ඒ දකින්නේ. අයියෝ මම ඉවරයි කියනවා. අනේ මෙයා මට තුවාලයක් කියනවා. ඩයබටික් කියනවා. මේ මොනවයි? මේ හැම මොහොතකම වෙන සංසිද්ධියේ ප්‍රතිඵල පින්නතුනේ.
ඇත්තටම අපි වෙනස් වීම කියලා මේ ලෝකය අඳුරගන්නේ ත්‍රිලක්ෂණයේ ඇති කරන ප්‍රතිඵල. ත්‍රිලක්ෂණයයි හේතුව හැම මොහොතේ ඒ ප්‍රතිඵල වලට තමයි ඔබ මේ වෙනස් වුණා කියලා කියන්නේ. වෙනස් වීමට නෙවෙයි. ඒ නිසා එක එක දේවල් අර්ථකථන කරගෙන එක එක අදහස් දෙනවා මේවට. ඉතින් වැරදිලා යනවා ධර්මයේ. එතකොට පින්නතුනි ඔන්න ඕක දැන් රූප කලාපය පරිච්ඡේද අවකාශයේ ඇති වෙලා මේ පින්නතුන් රූප නිර්මාණය කිරීම දැන් හොඳට වැටහෙනවනේ. තාමත් වැටහෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මීටත් වඩා සරලට කියලා දෙන්න. එහෙමයි. දැන් අම්මා ඇහුවනේ මගේ දැන් ඒකත් අම්මා නෙවෙයි ඒ ප්‍රශ්නේ නෙවෙයි අම්මා ඇහුවේ. තව කවුරු අම්මා නේ ඇහුවේ. ඔව්. ඊළඟට පින්නතුන් ඔන්න ඔහොම තමයි මේ මුළු ශරීර ස්වභාවයම හැදිලා තියෙන්නේ. මේ ශරීරය විතරක් නෙවෙයි බාහිර පරිසරයත් ওই විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඊළඟට තියෙන මේකේ රහස තමයි මූලික ස්වභාවයේ ඉන්නෝනේ 8 දෙනේ. ඒ 8 දෙනා තමයි කොච්චර විශාල වුණත් පේන්නේ. උදාහරණයක් වශයෙන් අපි ශරීරය ගත්තම එක්ක තද ගතිය දැනෙනවා, එක්ක සීතල උණුසුම දැනෙනවා, එක්ක ගලාගෙන යන දේවල් තියෙනවා කියලා අපි අරමුණු වෙනවා. කොච්චර විශාල වස්තුන් නිර්මාණය වුණත් මේ මූලික ස්වභාවයෙන් ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න බෑ. තේරුණානේ? උදාහරණයක් වශයෙන් ඔබ සම්කිසි හොඳ ගති හරි නරක ගති හරි තියෙන. ඔබ ඇමරිකාවට ගියා කියලා ඔබ හොඳ ගති නරක ගති වෙනස් වෙනවද? නෑ. ඔබට තාන්න මාන්න ලැබුණ කියලා හොඳ ගති නරක ගති වෙනස් වෙනවද? මූලික ස්වභාවය ඒක තමයි. යම් දවසක ධර්මය නිසා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර නේචර් එක එහෙම තමයි. මෙයාත් එහෙමයි. මේ මුල තමයි. අපි ගලමු ලොකු විශාල කන්දක්. විශාල කන්දක්. එහෙනම් විශාල මේගොල්ලෝන්ගේ අවකාශය එකතු වීම. එතකොට ඒකෙත් අපිට තද ගතිය තේරෙනවා. ඒකෙත් වැగిරෙන ගතිය පේනවා. ඒකෙත් සීතල උණුසුම පේනවා. ඒකෙත් පාට පේනවා. ඒකෙත් ගඳ සුවඳ පේනවා. එහෙනම් මේ මූලික ස්වභාවය මේකේ කියන එක ඇත්ත නේද? මුළු විශ්වයේ කොහේ ගියත් මොන රටක ගියත් බලන්න මේ 8 දෙනා නෙවෙයිද පේන්නේ කියලා. අන්න බලන්න මූලික ස්වභාවය මේකමයි ඒකයි හේතුව. එතකොට පින්නතුනේ ඊළඟ දේ තමයි ඔන්න ඔහම ධර්මතා 8කින් දැන් මේ ශරීරය හැදිලා තියෙනවනේ. ඒ හැදිලා තියෙන එක බුදුරජාණන් වහන්සේ තව බලාගෙන යනකොට පේනවා මේ 8 දෙනාට වඩා වෙනස් වූ තව ධර්මතාවයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? මේ 8 දෙනාට වඩා වෙනස් වූ තව ධර්මතාවයක් තියෙන තැනක් දකින්න. ඒක කොහෙද තියෙන්නේ? ඇහි. කොහෙද? ඇහි මේ ඔක්කොම කියලා ඉතින් මේ නම් තියෙන තැන් මෙන්න මෙතන මෙන්න මේ වටේ තියෙනවා. අන්න ඒ තැනක මුං ඇටයක් දෙකට කපපු තරම් වගේ පොඩි ප්‍රදේශයක තියෙනවා ස්තර 7ක්, තට්ටු 7ක්. ඒ තට්ටු 7 හැදිලා තියෙන්නේ මොකකින්ද? මෙන්න මේ සුද්දාෂ්ටක වලින් පරිච්ඡේද අවකාශ එකතු වෙලා. උදාහරණයක් වශයෙන් මේක හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටක මුල් කරගෙන ඊට පස්සේ මේක හැදිලා තියෙන්නේ මොකකින්ද? දැන් 2යි. ඊට පස්සේ මේ පොත හැදිලා තියෙන්නේ මොකකින්ද? 3යි. එතකොට මේ සංයුතියේ පොඩි පොඩි වෙනස් වීමක් අනුව මෙතන ස්තර 7ක් නිර්මාණය වෙලා තියෙන මේ විදිහට තට්ටු වගේ. ඒ ස්තර 7 තියෙන්නේ කොහෙද? මුං ඇටයක් දෙකට කපපු තරම් වගේ ප්‍රදේශයක. ඒ හැඩය පවා කියලා තියෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ හැඩය මත තව දෙයක් පැතිරිලා තියෙනවා. තෙලක් වගේ ටිකක්. තේරුණාද? දැන් මේක උඩට වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ? මේකේ වතුර පැතිරෙනවනේ. මෙන්න මේ මුං පියල්ලක තරම් ප්‍රමාණයක් පොඩි ඔයිල් එකක් තෙලක් පැතිරිලා තියෙනවා. ඒ තෙල පින්නතුනි මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. එතන තියෙන වෙනස් සූම සත්‍යතාවයක්. එහෙනම් මෙන්න මෙතන සත්‍යතාවයන් කීයක් තියෙනවද? අර 8 දෙනක් ඉන්නවා, මෙයක් තියෙනවා. ඒකයි 9යි. කීයක්ද? 9යි. සුද්දාෂ්ටක 8යි. අර තෙලයි. ඒ ඔයිල් එකට කියනවා මොකද්ද? ඔපය කියලා. මොකද්ද? ඔපේ ඒකේ ස්වභාවය තේරුම් ගන්න මෙහෙම අපි කණ්ණාඩියක් ගියාම මූණ පෙන්නනෝනේ කණ්ණාඩියේ මූණ පෙන්නන්නේ මොකද? ඒ කැඩපතේ තියෙන ඔපේ. මෙන්න මේ මුං පියල්ලක් වගේ තරම් වූ ස්වභාවයක් තුල මෙන්න මේ වගේ ඔපයක් තියෙනවා මේ පැතිරිලා. හැබැයි මේ ඇහැ පුරාම නෑ මෙතන විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ ඔපය උපදිනකොටම මෙයාට තනියෙන් ඉන්න බෑ. තවත් ඇත්තටම පවතින ධර්මතාවයක් මෙතන මෙයාත් එක්ක උපදිනවා. පෙරපසු නොවි. එයාට කිව්වා මොකද්ද? ජීවිත රූපය කියලා. මොකද්ද? ජීවිත. මෙයා හරියට තේරුම් කරේ නෑ. මං කිව්වා පස්සේ තේරුම් කරන්නම් කියලා. දැනට හිතාගන්න මෙයා කර්මයක එක් ස්වභාවයක්. කර්මයක රූප ස්වභාවයක් කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ මුං පියල්ලක් දෙකට කපපු තරම් ප්‍රදේශයක් තුල එකිනෙකට වෙනස් වූ ධර්මතා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 10ක් තියෙනවා. එහෙනම් මේකට කිව්වා මොකද්ද? දසක කලාපයක් කියලා. දැන් ඉස්සෙල්ලා මේක තේරිච්ච අය ඉන්නව මන් දන්න ඕන තරම්. නමුත් නොතේරුණු අයත් ඉන්නවා. ඉතින් ඒ අය දාලා යන්න බැරි නිසා තමයි මේ කියන්නේ. තේරුණානේ? මෙතෙන්ට කිව්වා දසක කලාපයක් වෙන්නේ කොහේ මුං පියල්ලක් දෙකට කපපු තරම් වූ ප්‍රදේශයක. එතකොට මේ දසක කලාපේ හැදිලා තින්නේ මොකද? සුද්දාෂ්ටක මුල් වෙලා. එහෙනම් මෙතනත් මොකද වෙන්නේ? හැමතිස්සෙම උපදිනවා නිරුද්ධ වෙනවා. නිට්ටය නැහැ. තේරුණානේ? ඊට පස්සේ පින්නතුනේ
ඔන්න ඔය වගේ දසක කලාප තියෙන තැන් කීයක් කිව්වද? කනක් තියෙනවා කොහොම තැන? කනේ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ හරිය තියෙනවා කො. ඊට පස්සේ නාසයේ තියෙනවා කො මේක තැනක. තැන් කියලා ඇති පින්නතුනේ. ඊට පස්සේ කිව්වා දිවේ තියෙනවා කිව්වා. මොකකද? දිවේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා කිව්වා මොකද්ද? ශරීරේ. ඔන්න මේ ශරීරය කියන එක හරියට කවුරුත් තේරුම් අරගෙන නැති දෙයක්. තේරුණානේ? ශරීරය කියන එක පින්නතුනේ හරියට තේරුම් අරගෙන නැහැ. ඒක මම දන්නවා තේරුම් ගිහිල්ලා නැහැ. ඒකට පින්නතුනේ මෙන්න මේ මුළු ශරීරේම පැතිරෙනවා මොකද්ද? මුළු ශරීරේම හැදිලා තියෙන්නේ මොකකින්ද? අෂ්ටකලාප මුල් වෙලානේ. එතකොට අර තැන් පහ අයින් කරාට පස්සේ අනිත් හැමතැනම තියෙනවා මොකද්ද? සුද්ධාෂ්ට. අක්මාව බඩවැල් වල පවා තියෙනවනේ. අන්න ඒවයි පින්නතුනේ පුංචි හැමතැනම වගේ පැතිරලා තියෙනවා තවත් ධර්මතා දෙකක්. ඒකත් ඔපයක්. ඒකත් කණ්ණාඩිය වගේ ඔපයක්. ඒක නිසා එතන ඒ ඔපේ පැතිරලා තියෙන මොකද්ද? මුළු කය පුරාම. ඒ නිසා ඒකට කියනවා කාය කියලා වචනයක්. මොකද්ද? කාය ප්‍රසාදය කියලා කියනවා. මෙන්න මෙයාටත් පාලනය කරන්නට ජීවිත රූපේ. එතකොට ඒ සුද්ධාෂ්ටක මත මුළු ශරීරයේ පුරාම එතකොට ධර්මතා කීයක් තියෙනවද? 10කින් යුක්තයි. මේ මොලේ පවා තියෙනවා. හදවතේ පවා තියෙනවා. තේරුණා මේ හැම තැනම තියෙන යටිපතුලේ පවා මේවා තියෙනවා. තේරුණානේ? එතකොට පින්නතුණි එතකොට මෙන්න මේ හැම තැනම පිහිටලා තියෙනවා. එතකොට මුළු ශරීරයම ගත්තොත් මොන කලාපද? දසක කලාප. තේරුණාද? දසක කලාප. ඒ දසක කලාප වුණාට ඒවා තනින් තැනට වෙනස්. දැන් ඇහි තියෙන ප්‍රසාදය වගේ එකක් නෙමෙයි කයේ පැතිරලා තියෙන. ඒ නිසා ඒවා ධර්මතා එකිනෙකට වෙනස් වූ සත්‍යතාවයන්. වෙනස් වූ දේවල්. ඒක නිසා තමයි විවිධ නම් දීලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මුළු ශරීරයම ගත්තොත් එතකොට ඇහි තියෙන එකිනෙකට වෙනස් වූ ධර්මතා 10ක්. එතකොට අර අතන මෙතන 8ක් තියෙනවනේ 8යි 2යි 10යිනේ. තේරුණා? ඊට පස්සේ කනේ ගත්තොත් මෙතන තියෙන 9 දෙනාට අමතරව තව එක ධර්මතාවයක් වැඩි කනේ ප්‍රසාදය. එතකොට කීයද 11යි. එතකොට නාසය ගත්තොත් 12යි. තව එකක් වැඩි වෙනවනේ. එතකොට දිව ගත්තොත් 13යි. කය ගත්තොත් 14යි. එහෙනම් ඔන්න ඔය පහ තුල එකිනෙකට වෙනස් වූ සත්‍ය වූ ධර්මතා කීයක් තියෙනවද? 14ක් තියෙනවා. මේ විශ්වය තුල තියෙන ඇත්තටම පවතින ධර්මතා 14ක්. තේරුණානේ? ඊට පස්සේ පින්නතුනි ඕ ඉතාමත්ම සරලව කියලා ඇති පළවෙනි DVD එකේ දෙවෙනි එකේ. මේවා දැන් ටිකක් මේවා කියන්නේ. ඊට පස්සේ මං කිව්වා තවත් ප්‍රසාදයක් පිහිටන තැනක් තියෙනවා. කොහෙද මේ 14ට එක්කෙනෙක් නෙවෙයි යා. එයා වෙනමම වූ ප්‍රසාද ස්වභාවයක්. එයා කොහෙද පිහිටන්නේ? මේ හදවතේ ඇසුරු කරගෙන පවතිනවා ලේ ධාතුව. එක්ක පිට කරනවා එක්ක ඇතුල් කරනවා. ඔහොමනේ වෙන්නේ. එතකොට ඔන්න ඔය හදවත කියන වචන නෙවෙයි. මෙන්න මේ තියෙන පිරිසුදු රුධිරය මත මම අම්ම කෙනෙක්ට ෆොටෝකෝපි ගහන් එන්න කිව්වනේ. කවුරු හරි මං ගිය සතිය අරන් ගියා. මං ෆොටෝකෝපි ගහගෙන ඉන්න. අය අම්මා අද ඇවිල්ලා නැහැ. එතකොට මෙන්න මේ පිරිසුදු රුධිරය මත ලේ ධාතුව මත ඒ සුද්ධාෂ්ටක වලින් ලේ හැදිලා තියෙන්නේ. ඒ ලේ ධාතුව මත පින්නතුනි තවත් තියෙනවා වෙනම මූ ස්වභාවය. මුළු හැම ලේ වලම නැහැ. මෙන්න මේ හරිය විතරයි. උදාහරණයක් ජලය ගලාගෙන යනවා. ඒකට දානවා තෙල් තට්ටුවක්. ජලය ගැලුවා කියලා තෙල් තට්ටුව වෙනස් වෙන්නේ නැහනේ. අන්න එතකොට තෙල් වෙනයි ජලය වෙනයි. අන්න ඒ වගේ වෙනමම ප්‍රසාදයක් තියෙනවා. ඒක තියෙන්නේ කොහේද? හදවතේ. හදවත කියලා ගන්න හදවතේ තියෙන ලේ ධාතුව මත කියලා හිතා ගන්නවා. නැත්තම් මේක ඇති කරගෙන හදවතේ කොහෙද ඔව තියෙන්නේ කියලා විශාල ප්‍රශ්න ඇති කරගන්න. හදවතේ තියෙන ලේ ධාතුව මතයි මෙයා තියෙන්නේ. තේරුණායි? එතකොට හදවතේ තියෙන ලේ ධාතුව හැදිලා තියෙන සුද්ධාෂ්ටක වලින් මෙතන තියෙන ප්‍රසාදයක්. ඒ කියන්නේ වෙනම වූ ධර්මතාවය. මෙයා පාලනය කරන්නේ ජීවිත රූපේ. ඇත්තටම මෙතන විශාල මේන් කැරක්ටර් එකක් කරන්නේ මෙන්න මේ ජීවිත රූපේ. එයා තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒකයි දැම්ම කියන්න බැරි. එතකොට දැන් එකිනෙකට වෙනස් වූ ධර්මතාවක් කීයක් තියෙනවද? 15ක් තියෙනවා. 15ක් තියෙන රූප ධර්ම එකිනෙකට වෙනස් වූ සංසිද්ධි සත්‍යතාවයන් 15කින් හැදිලා තියෙනවා. තේරුණා නේ පින්නතුනේ? දැන් ඔන්න ওই 15 අපි ගම්මු. ওই 15න් ඇහැ ප්‍රසාදය මොකද කරන්නේ? මේ සුද්ධාෂ්ටකයක් තියෙනවා කිව්වනේ. මේක හැදිලා තියෙන්නේ මොකද්ද? වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ කියන්නේ අනිත් හතර දෙනක් ඉන්නවා. එතකොට පින්නතුනි මෙන්න මේ ඇහි ප්‍රසාදය මොකටද හැදිලා තියෙන්නේ? බාහිර තියෙන රූපවල. මල් වෙන්න පුළුවන්, ගස් වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්. අන්න ඒකේ තියෙනවා මොකද්ද? මෙන්න මේක ආලෝකයේ තියෙනවා. මොකක්ද තියෙනවද? ආලෝකයේ තියෙනවා. මෙයා ගිහිල්ලා මෙතන වදිනවා. දැන් මෙයා මෙතන මෙහෙම ගැටෙනවා. දැන් මලමිණියකට ඇහක් නැද්ද? ඇහක් තියෙනවා මේක ගැටෙනවා.
නමුත් ගැටුණා කියලා මලමිනිය කෑ ගහන්නේ මම මල් දැක්කා කියලා. නමුත් පින්නතුනි මෙන්න මෙයා මෙහෙම මෙතන ගැටෙනකොට මෙතන බිහි වෙන අරූපී ශක්තිය. මොන ශක්තියක්ද? අරූපී ශක්තිය. මෙහෙම විසිරලා පේන්නේ අරූපී දෙයක් නෙමෙයි ප්‍රසාදය ඇසුරු කරගෙන යා පහළ වෙන්නේ. අන්නේ ඒක අරූපී ශක්තිය. ඒකේ ආවස චිත්තක්ෂණයක. එහෙනම් මොකද්ද මේ ඉපදිලා තියෙන්නේ? හිතක් ඉපදිලා තියෙනවා. මොකද්ද? සිතක් ඉපදිලා. සිතට පාලියෙන් කියන්නේ මොකද්ද? විඥානය කියලා. එතකොට මෙයා ඉපදුනේ කොහෙද? ඇහි තියෙන ප්‍රසාදය. එහෙනම් චක්කු කියන පාලියෙන් ඇහැට. එහෙනම් මේ අපේ යම රූපයක් දැක්කට පස්සේ දැනගන්න හිතට කියන්නේ මොකද්ද? චක්කු. එයාගේ ආවස කීයේ? චිත්තක්ෂණ 1යි. චිත්තක්ෂණ 1යි. ඒකයි පුදුමය කියන්නේ. එතකොට පින්නතුනි මේ බාහිර තියෙන රූප පිණ්ඩේ සුද්දාෂ්ටක වලින් හැදිච්ච මේකට කියන රූපේ මොකද්ද මෙයා මේ දකින්නේ? චක්කු විඥානේ. වර්ණය. මොකෝ මේ තියෙන මම ඔයගොල්ලෝගේ ඇහෙන් බලනකොට තද වෙනවා කියලා හැට තේරෙනවද? ඇහැ තද වෙනවා කියලා තේරෙනවද? නෑ. මොකද්ද මගේ මොකක් හරි පාටක් පේනවා ඇති. ඊට වඩා දෙයක් නෑ. එතකොට පින්නතුනි අපි මොකද්ද කරන්නේ මෝහය තුලින්? ඒක ඉස්සරහට මේ chart එකත් එක්ක පෙන්නනවා ඒක කොහොමද එන්නේ කියලා. මෝහය තුලින් මම දැක්කා කියලා දඟලනවා. ඇත්තටම මොකද්ද වෙන්නේ? වර්ණයක් ප්‍රසාදේ වැදුණා. වැදුනට පස්සේ අරූපී සිතක් පහළ වුණා. ඔච්චරයි උනේ ඇත්තටම මේ මුළු විශ්වයේම. ඇමරිකාවට ගියත්, ඕස්ට්‍රේලියාවට ගියත්, ඉන්දියාවට ගියත්, බංග්ලාදේශයට ගියත් මැච් එකක් බැලුවත් ඔච්චරයි. තේරුණානේ? වර්ණයක් වදිනවා ප්‍රසාදේ. විඥාණයෙන් දැනගන්නවා. එතකොට පින්නතුනි ඊට පස්සේ මහා කතා ගොඩක් ගොතා ගන්නවා ඕකත් එක්ක. අනේ අර මල මං කාට හරි දෙන්න ඕන. මෙයා මෙහෙම තියන්න බෑ. මෙයාට වතුර දාන්න ඕන. මෙයා තව කාලයක් දින්න ඕන. ඔය එක එක මල් හැදෙනවනේ මොනවද අර ලස්සන මලක් තියෙන දෙවිවරු වගේ ඇතුලේ පේන්නේ මොකද්ද? කඩුපුල් මල්. ඉතින් ඔය වගේ හැදුනොත් මොකද්ද වෙන්නේ? ඔන්න යනවා අලුම් මලක් හැදිලා. මොකද්ද මේ වර්ණයක් විතරයි කොච්චර දුවගෙන ගියා බලන්න පුළුවන්. ඊට එහා දෙයක් නැහැ. මං කඩුපුල් මල් දැක්කා කියලා කියනවා. මල් දැකලා නැහැ. කඩුපුල් මලේ තියෙන සුදු පාටයි කහ පාටයි දැකලා. ඒක තමයි ඇත්තටම වෙන්නේ. එන්නේ මේ විදිහට තමයි ඇහි සංසිද්ධිය. ඔය ඉතා සරලව පැහැදිලි කරලා ඇති. එතකොට පින්නතුනි ඊළඟ දේ තමයි මෙතන තියෙන ඇහැ මොකද වෙන්නේ? ඇහැ හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටක මුල් කරගෙන. එහෙනම් යා චිත්තක්ෂණ 17කින් හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා. හැම මොහොතකම තිලක්ෂණයෙන් භාජනය වෙනවා. එතකොට බාහිර තියෙන රූපය මොකද වෙලා තියෙන්නේ? ඒවත් ඇදිලා තියෙන ඒ ද්‍රව්‍ය වලින් ඒකත් හැම මොහොතකම උපදිනවා නිරුද්ධ වෙනවා. මෙයත් උපදිනවා නිරුද්ධ වෙනවා හැම මොහොතක. මෙයත් උපදිනවා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මේක දැනගන්න වර්ණය දැනගන්නව හිත ඊටත් වඩා වේගයෙන් නිරුද්ධ වෙනවා. සුද්දාෂ්ටක වලින්. දැන් ඒක තමයි ලස්සනම සිද්ධි ආලෝකයත් එක්ක යන්නේ. පින්නතුනේ මුළු ආලෝකයම හැදිලා තියෙන සුද්දාෂ්ටක වල. ආලෝකය කියලා කියන තේජෝ ධාතුව අධික සුද්දාෂ්ටක තියෙන්නේ. තේරුණානේ? එතකොට පින්නතුනේ ඔන්න ඕක තමයි වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුං අනත්තා රූපං අනත්තා. මේ ඇති වෙන මේ වේගයෙන් වෙනස් වෙන මේ හැම මොහොතකම දේ කාටවත් වළක්වන්න පුළුවන් කම නෑ අනාත්මයි. රූපයත් අනාත්මයි. ඊළඟට චක්කු විඥානය ඒක ඊටත් වඩා අනාත්මයි කියලා තමයි කියන්නේ. හැම මොහොතකම ඔච්චරයි වෙන්නේ පින්නතන. ඊට වඩා දෙයක් නෑ. මේ ධර්මතාවය උගන්වන්න ওই වචන තුනක් තේරුම් කරලා දෙන්න ඇත්තටම. තිලක්ෂණය. එතකොට පින්නතුනි මුළු විශ්වයේ කොහේ දෙවියෙක්ගේ හැට රූපයක් අරමුණු වුණොත් මොකද වෙන්නේ? ඕක තමයි විදහා දෙයක් වෙන්නේ. එයා දකින්න වර්ණයක් දිව්‍ය ලෝකේ තියෙන. බ්‍රහ්මයේ හැට වුණොත් ඒත් එච්චර තමයි ඉතින්. සිතු මිනිසාය බැලුවත් වර්ණයක් තමයි බලන්න වෙන්නේ. තේරෙනවද? ඒ නිසානේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? වක්කලි මගේ දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. නේ? එහෙනම් සිතු මිනිසාය තියෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුනේ. එතකොට පින්නතුනි වක්කලි මගේ දිහා කොච්චර කල්ම බලන් හිටියත් වැඩක් තියනවද? නෑ වක්කලි. එහෙම වැඩක් නෑ. එහෙනම් වක්කලි වාට මාව දකින්න ඕන නම් මොකද්ද දකින්න කිව්වේ? මේ ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ එකිනෙකට වෙනස් වූ ධර්මතා 82 දකින්න කියන. ඇත්ත සත්‍ය සිදුවීම 82ක් ඔයා දැක ගන්න. ඒ 82 එහෙම දකින්නකොට මොකද්ද වෙන්නේ? අවකාශ ධාතුවේ උපදිනවා නිරුද්ධ වෙනවා පේනවා. එතකොට ඒක දැකපු මුල්ම කෙනා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්. එතකොට ඔයා මම දැක්කා. මගේ හදවත දැක්කා. මගේ හිත දැක්කා. මගේ ප්‍රඥා ලෝකෙන් ඔයා දැක්කා. අන්න ඒක නිසා තමයි පින්නතුනි දිව්‍ය ලෝකේ ගියත් මේ ධර්මතාවය අවබෝධ කරගන්න මීට වඩා දෙයක් අලුත් දෙයක් කරන්න නැහැ. ඊට පස්සේ පින්නතුනි කන තියෙනවා. මොකද්ද? කන තියෙන. කන කියන්නේ අර ප්‍රසාද පිහිටලා තියෙනවා. දසක කලාපයක් තියෙන කන. දසක කලාපයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් වූ ධර්මතා 10ක් තියෙන තැන. එතකොට පින්නතුනි එදා මෙහෙම වෙන්නේ. මෙහෙම ගැහුවම මොකද වෙන්නේ?
මොකද්ද? රූප පිණ්ඩ දෙකක් එකට ගැටෙනින් අලුත් රූපයක් නිර්මාණය. ඇත්තටම තීන ස්වභාවයක් නිර්මාණය වෙන එකට කිව්වා මොකද්ද? ශබ්ද රූපය. මොකද්ද? ශබ්ද රූපය ඇති වෙන්නේ කොහොමද? රූප පිණ්ඩ දෙකක් එකට ගැටෙන වීමෙන් ඇති වෙන අලුත්ම ධර්මතාවය. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා ඒක පරමාර්ථයක්. ඒක සත්‍ය ස්වභාවයක්. ශබ්ද රූපය. එතකොට පින්නතුනි අන්නේ ශබ්ද රූපේ ඇවිල්ලා වදිනවා මෙන්න මේ ප්‍රසාදේ. ඒක තඹවන් කෙඳි වලින් හැදිලා තිනවා කියලා හුවා. ඒ ඇති වෙන ශබ්දයේ ශක්තිය ඒව හොලවන්න ඕන කියලා ඕව මං කියලා දීලා ඇති. එතකොට එහෙම වැදුනොත් මොකද වෙන්නේ? මෙතන දැන් වදිනවා. වැදුනට පස්සේ මොකද වෙන්නේ? අරූපී ශක්තිය දැන් මෙතන පහළ වෙනවා. මොකද්ද අරූපී ශක්තිය කියන්නේ? හිත. අවස කීයද? චිත්තක්ෂණ එකයි. ඒක කොහෙද කන ඇසුරු කරගෙන තියෙන නිසා පාලියෙන් කියන සෝත කියලා. සිතට කියනවා විඥානය කියලා. එහෙනම් ඒකට කියනවා සෝත විඥානය ඉපදුනා කියන. එහෙනම් මලට තියෙන සංසිද්ධියමයි. සද්දයක් සුද්දාෂ්ටක දෙකක් කම්පණයෙන් ඇති වෙන අලුත් ශක්තියක්. ඒ කියන්නේ නවක කලාපයක්. 9 දෙනෙක් ඉන්නවා මෙතන එකිනෙකට වෙනස් වූ ධර්මතා. එතකොට පින්නතුනි ඒකත් එහෙම වේගයෙන් වෙනස් වෙනවා. මෙතන කනත් වේගයෙන් වෙනස් වෙනවා. ඒක දැනගන්නව හිත ඊටත් වඩා වේගයෙන් වෙනස් වෙනවා. තිලක්ෂණයෙන් ගෑවිලා නැහැ. එන බුදුරජාණන් දෙවෙනි කියනවා. සෝතං අනත්තා. එන සද්දං අනත්තා. එන සෝත විඥානං අනත්තා කියලා ගිරිමානන්ද සූත්‍රයේ අනාත්ම සංඥාවේ ඇති. ඔන්න ওই සිදුවීම පින්නතුනි. එතකොට දෙකයි. ඊළඟට පින්නතුනි තුන්වෙනි එක තමයි නාසයට. නාසයට මොකද වෙන්නේ? ගන්ධ සුවඳක් ගිහිල්ලා මෙන්න මේ හරියට ගියාට පස්සේ මේ ගිහිල්ලා මේ ප්‍රසාදේ වැදුනම ඒතන විඥානය පහළ වෙනවා. ඊළඟට දිවට. ඒ දිවට තේරුම් කරන්න ඕනේ නැහැ නේ මම තේරුම් කරලා තියෙන්නේ. ඊළඟට මුළු කයටම. මෙයා තමයි ටිකක් තේරුම් අරගෙන නැත්තේ. ඊට පස්සේ කයේ වදිනවා පින්නතුනි මොකද දැන් දිවට නම් රසණේ තියන්නේ අර සුද්දාෂ්ටකේ. කයේ වදිනවා මේ සුද්දාෂ්ටකයේ තියෙන පටවි ගතිය. මොකද්ද වදින්නේ? මේ කාය ප්‍රසාද වල වදිනවා පටවි ගතිය. අරහෙති වුණාට අපිට තද වෙනව දැනෙන්නේ නැහනේ. මෙතන ගෙනල්ලා වදිනවා. වැදුනට පස්සේ අරූපී ශක්තිය මෙතන පහළ වෙනවා. ඒකට මොකක්ද කියලා කියන්නේ? කාය විඥානය කියලා කියනවා. එතකොට මෙතනත් වැදුනා. සමහර විට මෙතන වදිනවා. ටොක් වයින්කොට එහෙම. එතකොට අරූපී ශක්තිය කොතනද පහළ වෙන්නේ? මේ ප්‍රසාදය ඇසුරු කරන් පහළ වෙනවා. සමහර විට මේ බඩ ඇතුළට කාපු දෙයක් ගිහිල්ලා ඔහෙ දිරව ගන්න බැරුව හොඳට දැනෙනවා. එතකොට කොහෙද පහළ වෙන්නේ? බඩවැල් වල ඒ සිත පහළ වෙනවා. එතකොට එහෙම බැලුවම හිත කොහෙද පහළ වෙන්නේ නැත්තේ? ප්‍රසාද නැති තැන් වල විතරක් පහළ වෙන්නේ නැහැ. කොහෙද ප්‍රසාද නැත්තේ? කෙස් වල නැහැ. ඊට පස්සේ ලෝම වල නැහැ. නියපොතු වල නැහැ. එහෙනම් හැම තැනකම ප්‍රසාද තිබුණා නම් මෙයා පහළ වෙනවා. අංශේ භාගයේ හැදෙන මිනිස්සෙකුට. දැන් ජීවිත රූපේ මේ පැත්තේ ප්‍රසාද දෙන්නේ නැහැ. සුද්දාෂ්ටක නැද්ද? අංශභාග රෝගියගේ මේ පැත්ත පේන්නේ නැතුව යනවද? නැහැ. එහෙනම් සුද්දාෂ්ටක තියෙනවා. අර ධර්මතා දෙක නැහැ මෙතන. මොකද එයාට දැනෙන්නේ නැහැ මේ පැත්තට කරන කිසි දෙයක්. ඇයි හිරිවට්ටන්නේ ඇයි? ප්‍රසාද දුර්වල කරනවා. ඒකයි කරන්නේ. ප්‍රසාද දුර්වල කරලා දානවා. ඒකයි ඔය හිරිවට්ටීම තුළින් කරන්නේ. ඔන්න ඔය වගේ සංසිද්ධි දේවල් මේ ලෝකේ තියෙනවා. එතකොට මේ පින්නතුන්ගෙන් කවුරු හරි අහනවා හිත කොහෙද පහළ වෙන්නේ? මුළු ශරීරය පුරාම පහළ වෙනවා. නේ? කොහෙද හැබැයි එහෙම කියලා ඒක අංග සම්පූර්ණ නැහැ. කෙස් වල නැහැ, ලොම් වල නැහැ, නියපොතු වල නැහැ. මුළු ශරීරය පුරාම දසක කලාප තියෙන කියන ප්‍රසාද තියෙන තැන් වල පහළ වෙනවා. ඔහොමයි කියන්නේ. එතකොට එදා ඊයේ කිව්වා මෙන්න මේ ඇහැ. ඇහැ මෙතන තියෙන මොකද්ද දසක කලාපය? මොකද්ද තියෙන්නේ? චක්කු දසක කලාපය. එතකොට මේ හරියට ගැහුවා මේ හරියට පේන්නේ නැහනේ. නමුත් මෙහෙම ඇඟිල්ලෙන් යන්නම දැනෙන්නේ නැද්ද? දැනෙනවා. එහෙනම් මේ හරිය මොනවද තියෙන්නේ? කාය දසක කලාප පිහිටලා තියෙනවා. ඒකනේ තද ගතිය දැනෙන්නේ. තේරුණාද? මේ කන මෙහෙම ඇල්ලුවම ඇහෙනවද? නෑ මේ දැනෙනවා. එහෙනම් අන්න ඒවයි ඔක්කොම හිත ඒවයි පිහිටනවා. ওই වගේ පින්නතුනේ හරියට නිරවුල්ලා තේරුම් ගන්න ඊට පස්සේ මුළු විශ්වයම තේරෙනවා ඇත්තටම. මුළු විශ්වයම මේ බොඩි එක තුල තියෙනවා. ඒකයි රෝහිතස දිව්‍ය පුත්‍රයට කිව්වේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි පින්නතුනේ දැන් මේ දේ මම දැනගෙන හිටියනම් මේ පින්නතුන්ට අහන්න ලැබෙනවද? අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා